මෙතන මේ පරිසරයත් ලස්සන පරිසරයක් තියෙන පිටිපස්සේ ගාව තියෙන්නේ. ලයිට් එක වැඩි හින්දා නිකන් පේන්නේ නැහැ. මම පෙන්නන්න පස්සේ. ඒකවලම දෙන්න ගත්තා. පැටිස් දෙකයි. මේවා දෙකයි ටී දෙක. ලොකු වැවක් තියෙන. එච්චර වතුර නම් නෑ වගේ නේ උනාට. මේ තියෙන කාපු තැන දෙන්න. පරිසරයක් නේ. අපි එන යමු දැන් නේද? තියෙන කාපු තැන. එහෙනම් යමු දැන්. මගදී යම්මු ආයේ. අපි ඔන්න උදේට කෑවා. කීයද රුපියල් 400ක. කෑවේ කැකිරාවේ හෙළ බොජුන් හලය එතනින්. ගාන අඩුයි ඒ වගේ හරිම රසයි. ඔව් හරිම රසයි ගාන අඩුයි. ඒතකොට පිරිසිදුයි. කැත නැතුව කන්න පුළුවන්. හරිම ලස්සන පරිසරයක්. ඔව් ලස්සන පරිසරයක්. টয়ලට් තියෙනවා, සිංක් තියෙනවා. ඉස්සරහින් වැව තියෙනවා. එතකොට මේ ඉතින් මේක තියෙන්නේ කැකිරාවේ මරදම් කඩවල පාරේ. කැකිරාව ටවුන් එකේ ඉඳලා සාමාන්‍ය කිලෝමීටර් 2ක් වගේ එන්න ඕනේ. ඔයාලා අනුරාධපුරයට යනවා නම් ඔව් දෙකක්කුත් නැහැ. වැව ඉස්සරහම තමයි තියෙන්නේ. ඒ කියන්නේ උසාවිය පහු වෙනවත් එක්කම වැව ඉස්සරහ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මේ උදේට කෑවා රුපියල් 400ක් ඉවරයි. 400 කියන්නේ බඩ පිරෙන්න කෑවා. ඔව් බඩ පිරෙන්න කෑවා. ඊ දෙකයි ඔයාලට පෙන්නවනේ. පැටිස් දෙකයි අනිත් ඒවා මොනවද? ටී දෙකයි පැටිස් දෙකයි. අනිත් ඒවා තවත් පැටිස් වගේ තිබ්බා. ඔයා දකින්න තියෙන වීඩියෝ එකේ ඔව් බිත්තර තිබ්බ එක ඇතුලේ. හරිම රසයි සෝස් එක. ගයිස් කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් ඔන්න වෙනදා වගේම ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ඉතින් ඔන්න අදත් ලස්සන තැනකට තමයි අපි ඇවිත් ඉන්නේ. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ දඹුල්ලේ රජමහා විහාරස්ථානයේට. ඉතින් යමු එහෙනම් ඔයාලත් අපිත් එක්කම ඇතුළට බලමු ඉස්සරහට අපි මේකේ විස්තර කියන්න. අයින් යමු අපිත් එක්ක බලන්න. මේ පැත්තේ මේ සයිඩ් එක. තව නගින්න තියෙනවා පඩි ටිකක් ආයෙ උනාට මහන්සි වෙන්න යන්න. මට නවුලන්නේ. නයි දෙන්නෙක් ඉන්නවා. සල්ලි ගන්නවා. රුපියල් 100ක් ගත්තා ටූරිස්ට් කෙනෙක්ගේ. බලෙන් ගන්නවද මන් දන්නේ. බලෙන් පෙන්නලා සල්ලි ගන්නවා. ඉතින් ගයිස් තව යන්න තියෙනවා. යමුනේ ඉස්සරහට. මහන්සියෙන් ටිකක් ඉඳගත්තා. මම ගොඩක් මහන්සි. අවිලව ඉන්න මෙතනනේ. ඔව් අර පැත්තෙන් පඩිපෙලෙන් කියන්න පුළුවන්. ඔව් අර බිමින් තිබ්බ මේ පඩිපෙලෙන් යන්න පුළුවන්. මෙතන සාමාන්‍ය පාර තියෙන්නේ. පඩිපෙලට වඩා මේක ලේසිනේ. ඔව් පඩිපෙල ටිකක් අමාරුයි. මහන්සි ඇරලා ආයෙ යන්න පටන් ගත්තා. තව යන්න තියෙනවා. ඉතින් අපි ඉස්සරහින් හම්බෙමු. ඉතින් අපි ඔන්න කොහොම හරි ආවා. උඩට. ලස්සන view එකක් පේනවා මෙතෙන්ද. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මාර ලස්සනයි. ඇත්තරම මේ කඳු තියෙනවා. එතකොට පෙන්නන්න. අවුරුදු 2000 ගානකට ඉස්සරලා වලගම්බා රජතුමා, ඒ කියන්නේ හැංගිලා ඉන්න කාලේ එතුමා මේ view එක ඉතින් බලන්න ඇතිනේ. ලස්සන. ඒ කියන්නේ ආක්‍රමණික වෙනවද කියලාත් මෙතෙන්ට පේනවා. උඩ කන්ද තියෙනවනේ. ඔය පේන්නේ.
මෙතන උඩ ඉඳලත් බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම සැඟවිලා ඉන්න හොඳ ස්ථානයක් මෙතන. ඒවගේම දැන් ඔයගොල්ලොන්ට දැන් ඉස්සර නම් මේ වගේ මේ වාත දූෂණයක් නෑනේ. දැන් මේ ඔය තියෙන්නේ ප්‍රකාශ රසායනික දූමිකාව. ඔය මීදුම වගේ පේන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ප්‍රකාශ රසායනික දූමිකාව ගැන දන්නේ නැත්නම් අපේ channel එක බලන්න. channel එකේ පැහැදිලි කරලා තියෙනවා ප්‍රකාශ රසායනික දූමිකාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේම යාළුවනේ මෙතන තියෙනවා ලස්සන කන්දක්. ඉතින් අපි දැන් ඉස්සරහට යනකොට කතා කරමු මේ ස්ථානයේ වැදගත්කම. Only foreigners. ඇතුළේ interest. මේ බබයි මේ ඉතින් ගයිස් මේ ලෙන් ඇතුලේ තියෙනවා මේ ඒ කියන්නේ ගල්ලේ සිවිලිම උඩ චිත්‍ර ඇඳලා තියෙනවා. ඉතින් ගොඩක්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ පින්තූර. එතකොට දෙවිවරුන්ගේ පින්තූර තියෙනවා. ඉතින් ගයිස් මේ බුදු පිළිම වහන්සේ පිරිනුවන් පාන මුද්‍රාවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ශෛලමය බුදු පිළිම වහන්සේ නම. ඉතින් මෙතනත් මේ ගලේ සිවිලෙම උඩ තියෙනවා ගොඩක් චිත්‍ර ඇඳලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ලෙන් ඇතුලේ බුදු පිළිම විශාල ප්‍රමාණයක් තියෙනවා නිර්මාණය කරලා. ඒ ඔක්කොම රජ කාලේ නිර්මාණය කරපු බුදු පිළිම වහන්සේලා. අපි
අපි ඉන්නේ මේ දෙව් රජ විහාරය කියන ලෙනේ. ඉතින් මේකේ බුදු පිළිම වහන්සේලා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවා බුදු පිළිම වහන්සේ කියන්නේ පිරිනුවන් පාන ඉරියව්වෙන් තියෙන බුදු පිළිම වහන්සේ පිටුපස පේන්නේ. ඉතින් ඒ පිළිම වහන්සේ නෙල්ල තියෙන කියන්නේ පිළිම වහන්සේගේ දිග මීටර් 14.3ක් තියෙනවා. ඉතින් අපි මේ ඉන්න ලෙන දෙව් රජ ලෙන කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ලෙනට දෙවියන්ගේ ආශිර්වාදය ලෙන හින්දා තමයි දෙව් රජ ලෙන කියලා කියන්නේ නේද? මේ මහරජ විහාරය කියන ලෙන ඇතුලේ ඉතින් මෙතන බුදු පිළිම වහන්සේලා 56ක් තියෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා මේ විහාරේ වලගම්බා රජතුමාගේ නිසංකමල්ල රජතුමාගේ පිළිම හදලා. ඉතින් මේ විහාරෙත් සිවිලිම උඩ හැමතැනම තියෙන චිත්‍ර ඇඳලා ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට මේ තමයි බුදු පිළිම වහන්සේලා. ඉතින් මෙතන විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියෙනවා. මෙහාට යන්න පොඩි වෙනවා. මම හිතන්නේ ඒක අර ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගල කියන්නේ ලෙන පාත් වෙනවනේ පල්ලයට යන්න. අන්න එහෙම වෙන්නේ නැති නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. මේ නම් දෙවිවරුන්ගේ ප්‍රතිමා වෙන්නේ නැති. මම සොයාගත්ත තොරතුරු අනුව තමයි අර වලගම්බා රජතුමාගේ සහ නිසංකමල්ල රජතුමාගේ පිළිරු තියෙනවා කියලා තිබ්බේ. ඉතින් ඒක ඔයගොල්ලන්ටත් පුළුවන් හොයලා බලන්න. හරි. ඉතින් මෙතන තියෙනවා කටාරමක්. ඉතින් මේ උඩ ගලෙන් වතුර බින්දුවක් වැටෙනවා මේ කටාරමට. ඔව් ඒ කියන්නේ හින්දෙන්නේ නැහැ මේ වතුර කවදාවත්. බින්දුව තමයි වැටෙන්නේ. මම පෙන්නන්න එහා පැත්තට ගිහිල්ලා. මේ තියෙන්නේ වතුර දැන් නම් පිරීලා තියෙන්නේ. ඔව් ඔයගොල්ලන්ට පේනවා ඇති සමහර විට පේන්නේ නැතුව ඉතින් මෙතන දැලක් තියෙනවා. ඔය උඩින් තමයි වැටෙන්නේ වතුර. ඉතින් මෙතන තියෙන්නේ සතපෙන පිළිමයක්. මුල්ල රජමා විහාරයේ කියන්නේ මේ ලෙන්න ඇතුලේ තමයි වලගම්බා රජතුමා දකුණු ඉන්දියානු ආක්‍රමණයෙන් පස්සේ එතුමා අවුරුදු 14ක් නැවතිලා හිටියේ මෙතන. ඉතින් ඊට පස්සේ තමයි එතුමා රජ වුණාට පස්සේ මෙතන විහාරයක් කෙරෙව්වේ. ඉතින් මේ විහාර හැම එකකම මේ කියන්නේ මේ ලෙන් හැම එකම බිතුසිතුවම් දෙනවා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේලාගේ සහ රහතන් වහන්සේලාගේ ඒ වගේම මේ ලෙන් ඇතුලේ බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඔය පේන ලෙන් තුල තමයි මේ හැමදේම තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති වීඩියෝ එකේ. මේ ඔයගොල්ලන්ට වතුර බොන්න ඕන නම් වතුර තියෙනවා මෙතන. මේ ස්ථානයේ දඹුල්ල පන්සලේ තියෙනවා මේ උඩට ආපුවාම ලෙන්. ඉතින් මේ ලෙන් වර්ග 5ක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි දෙව් රජ ලෙන. දෙවෙනි එක තමයි මහරජ ලෙන. තුන්වෙනි එක මහා අලුත් විහාරයේ තියෙනවා. එතකොට හතරවෙනි එක විදිහට පශ්චිම විහාරයේ තියෙනවා. පස්වෙනි එක විදිහට දෙවන අලුත් විහාරයේ තියෙනවා. ඉතින් දෙවන අලුත් විහාරය කියන්නේ පස්සේ අලුත් කරපු එකක් නේද? පස්සේ අලුත් කරපු එකක්. ඉතින් දැන් නම් වැස්සක් එයි වගේ.
වෙලාව 2:00යි. හැබැයි ලොකු මේ අවුවක් නෑ නේ. ලොකු අවුවක් නෑ මේ. ලොකු අවුවක් තිබ්බේ අපි හිතුවේ මේ සාමාන්‍ය රස්නේ වැඩි වෙයි කියලා. එන්නත් බැරි වෙයි කියලා. මේ නමුත් එහෙම අවුලක් වුණේ නෑ. මේ ඉතින් වැස්සකුත් එයි වගේ. ඒ හින්දා අපි පල්ලෙහාට බහිනවා දැන්. පල්ලෙහෙන් හම්බ වෙමු. යාළුවනේ ඉතින් මේ දඹුල්ල පන්සලේ වීඩියෝ කරනවා නම් පර්මිෂන් ගන්න ඕනේ. ඒ කියන්නේ බාරකාර මණ්ඩලය කියලා තියෙන එකක්. එතෙන්ට ගිහිල්ලා පර්මිෂන් අරගෙන තමයි වීඩියෝ කරන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් වලට YouTube channel වලට වගේ දානවා නම් අනිවාර්යයෙන් මේ පර්මිෂන් ගන්න ඕනේ. ඔන්න මේ අපි මෙතනින් නිකම් පාරෙන්නේ බැස්සේ. උඩින් ආව නම් ওই පාලම උඩින් තමයි යන්න තියෙන්නේ. අර පැත්තේ. පඩි වෙලා අර තියෙන්නේ. ඒක නැහැ කියන්නේ තු බලන්නකො හොඳට. ඕකෙන් තමයි එන්න තියෙන්නේ. ඔය තියෙන උඩ පාර පඩි පෙළ. චූටි රිලාව පැටව දෙන්නෙක් ඉන්නවා. අපි අහලා බලමු පළතුරු අච්චා තියෙනවා මෙතන. බලමු මොනවද තියෙන්නේ කියලා. මේ මොනවද ඇන්ටි? මේ දින උඩම දින අඹ ඊළඟට ඇඹරලා අන්නාසි. මොනවද දාලා තියෙන්නේ මේවට? පැණිද? පැණිද දාලා තියෙන්නේ? ඔව් පොල් පැණි දාලා. කීයද එක? 100. මේ දින මැරින්න මේ මොනවද? ඒක පොල්. ඕනේද? එකක් දෙන්න වල. අච්චරු කාල බලන්න හදන්න. මට දෙන්න බලන්න. ඩ්‍රයි කරලා තියෙන්නේ අවුලක් නෑ. මේ පොල් කිව්වා. අවුලක් නෑ මරු. රසයි. රසයි නේ? කරලා තියෙනවා කිව්වා. මෙන්න මේවා මේ පුහුල් කිව්වා. කොළ පාට. හැබැයි ඩයි ඉතින්. අඹරලා. අවුලක් නෑ ඒක. රසයි. ඒක. තව එකක් ගත්තා. ඉතින් අපි දැන් ඉන්නේ මේ රත්තරන් ආලේපිත කරපු බුදු පිළිම වහන්සේ තියෙන ඉහළ මාලේ. ඉතින් ඉතින් මේ පැත්තේ තමයි টয়ලට් තියෙන්නේ. බුදු පිළිම වහන්සේ ඉදිරි ඉස්සරහෙන් ආවම දකුණු පැත්තට යන්න ඕනේ. මේ විදිහට තියෙනවා පෙන්නනවා. YouTube එකට වීඩියෝ කරනවනේ දැන් මේ මියුසියම් එක තියෙනවා. මියුසියම් එකට අපි දැන් යන්න කොහොමදත් වෙලාවක් නැහැ. පස්සේ දවසක පෙන්නමු නේද? පස්සේ දවසක ඔයගොල්ලන්ට පෙන්නන්නම් මියුසියම් එක. හැබැයි මියුසියම් එක YouTube එකට වීඩියෝ කරනවා නම් charge එකක් ගන්නවලු. ඒ කියන්නේ 600ක් charge කරනවලු. ඉතින් ඔන්න කැමති කෙනෙකුට ඇවිල්ලා වීඩියෝ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර අගෞරවයක් නොවන විදිහට වීඩියෝ කරන්න ඕනේ. 1991 යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා මේ දඹුල්ල විහාරය. ඉතින් ඔයගොල්ලෝ මං හිතන්නේ අපේ අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දැනගන්න ඇති දඹුල්ල පන්සල ගැන විස්තර. ඉතින් ඉතිහාස විස්තර. ඉතින් අදට වීඩියෝ එක නවත්තන්න.